හ්ම්. ඔක තමයි උනන්නේ. තියෙන සුපිරියටමනේ. තියෙන සුපිරියට. උළු කැටි තමයි තියෙන්නේ. මේක බැඳලා නැද්ද? බැඳලා තියෙන්නේ. ගන්ධ කෙලෙවිල කොහොමද සම්පූර්ණ. හම්බෙන් බැඳ වල් එනවනේ එතකොට. විමල අරක හොල්ලන්න හොඳ නැහැ. හ්ම්. අර කෙලන්න හොඳ නැහැ. හල් සීට් එකද? ඔව්. මාල්සිය කෙලපු ගාම හ්ම්. ගස් යනවා. ආයේ ලෙඩක් ආවොත් බෝ වෙන එක. හොඳම දේ තමයි මාල්සිය ගන්න නැතුව නිකම්ම තියෙන එක. නිකම්ම තියෙන එක. උනා දෙපැත්තම ප්‍රශ්නයක් නැහැ. ඈ? මාල්සිය දාන්න ඕන දෙපැත්තට. මේකටයි මේ ගහ නැති පොකටස. ඔව්. ඒකයි අර බිල්ට් එකේම ආවම යනවා මල් සීට් එක. නෙමෙයි. මේ අයියා මේ උස් කරලා බැඳින්න නැතුව දෙපැත්තෙන්. ඔව් දැන් යනවා. ඒ කියන්නේ මේ ඇවිදන් යන්න බෑනේ අපිට. ඔයාලට තව ටික දවසක් ඇද්දි මේකේ වැඩ අමාරුයි. දැන් නැත්නම් කමාරු මදි. ඔය එක තමයි දැන්ට තමයි මදිනවා මේ ඇදලා මදිනවා. බෙහෙත් ගහන්න එහෙම බෑනේ. නේ? හ්ම්. ඇදලා මදිනවා. මේක කරලා ඉස්ස ගන්නවානේ. ඔව්. අයියා මේ කොත්මලේ වර්ගනේ හදලා තියෙනවා. ඔව්. ඔයගේ සීට්ස් තියාගත්තත් දිගට දිගට. මේ මොන කියන මිත්‍රෝනේ මේ වගාව තෙල් දෙන්නේ උරුස්පත්තුවේ තියෙන වගාවක්. මම කලින් වැඩ කරපු කොට්ටාසේ. ඉතින් මම මේ ඔෆිස් එකට වැඩකට ගියාට පස්සේ මේ ගොවි මහත්තයා හම්බෙන්න ගියා. මෙයා දැන් හදලා තියෙන උළු කැටවල. ඒ කියන්නේ උළු කැට හතරක් එකට තියලා ඒකට වගා මාධ්‍ය පුරවලා පැල හදලා තියෙන. ඉතින් මෙහෙම නයිමිරිස් හදන්න පුළුවන් මිනිස්සු හදනවා මෙහෙම. ඉතින් මෙහෙම හදපුවම නයිමිරිස් කාලයක් තියෙන එකක් හින්දා සාර්ථකව හැදෙනවා. ඒ කියන්නේ නයිමිරිස් මුල් පද්ධතිය බිමටත් ගිහිලා හොඳ වගාවක් කරන්න පුළුවන්. හැබැයි බිමින් එන රෝග පොළවේ මොනවා හරි මේ බැක්ටීරියා විල්ටක් වගේ රෝගයක් තිබ්බොත් රෝග ආවොත් අපිට කරන්න අමාරුයි. ලෙඩ එනවා ඊට පස්සේ වගාව අයින් කරන්න වෙනවා. ඉතින් බිම හැබැයි එහෙම රෝග නැති කරන්න පුළුවන් නම් නියමට වගා කරන්න පුළුවන්. ඉතින් මිත්‍රෝනේ මෙයාගේ වගාවේ ටනල් දෙකකට හානි කරලා තියෙනවා කෙනෙක්. මොකක් හරි ගින්දර වගේ දෙයකින් වටේටම ගින්දරක් අල්ලන් ගිහින් තියෙනවා මේ ටනල් ගිනි තියලා පුච්චන්න. ඉතින් බලන්න මම ඒක මේ දැක්කා. ඉතින් ඒක හරි කනගාටුදායක දෙයක්. අපි නෙට් එකක් ගිනි තියලා බැලුවා කොහොමද මේ නෙට් ඇවිල්ලා කියලා නෙට් එක අර උණු වෙලා නවතිනවා. ඉතින් වටේටම කෙනෙක් මේ නෙට් අවුලන්න දඟලලා තියෙනවා. මේ විදිහට. ඉතින් අපි අවුල්ලා බැලුවාම ඇවිලෙන්නේ නෙට් එක එහෙම. හැබැයි හැම නෙට් එකක්ම මෙහෙම වෙනවද කියන්නේ මන් දන්නේ නැහැ. දැන් මෙයාගේ ටනල් දෙක වටේට මෙහෙම සිදුරු. ඉතින් කවුරු වුණත් මෙහෙම මහන්සිලා කරන වගාවකට මෙහෙම තව කෙනෙක් ඇවිල්ලා හානි කරන්න ඇයි කියලා තේරෙන්නේ නැහැ. ගිනි තියන්නම තව try කරලා තියෙන අර නෙට් ඇවිල්ලා නැති හින්දා ගිහින් තියෙනවා ටනල් වටේම හිල් කරලා දාලා. ඉතින් මේ වගේ සිදුරු අලවන ක්‍රම දැන් තියෙන ඕන තරම්. ඉතින් එහෙනම් අපිට මේක අලවන්න පුළුවන් නැත්නම් මහ ගන්නත් පුළුවන් නෙට් කෑලි තියලා. ඉතින් මේ වගේ දේවල් කරා කියලා ඇත්තටම මේ විදිහට වගා ගන්න මිනිස්සු වැටෙන්නේ නැහැ. තවත් හොඳට වගා කරන්න පුළුවන් වෙන්නේ කියලා තමයි මේ මම නම් කියන්නේ.